ආයිබෝවන්. හරි ඉතින් කලින් එපිසෝඩ් එක බැලුවා නම් ඒකේ දිගුවක් නැත්තම් දෙවෙනි පාර්ට් එක විදිහට තමයි මේක එන්නේ. ඉතින් අපි කලින් කතා කරේ ඇත්තටම අපේ තරුණ පරම්පරාවට තිබිච්ච ප්‍රශ්න. ඒ කියන්නේ අපි අතර තියෙන ප්‍රශ්නම තමයි. ඉතින් ඒකේ දෙවෙනි පාර්ට් එක ගිනුක. අනිවාර්යෙන් දෙවෙනි පාර්ට් එක වශයෙන් අද අපි ගිය පාරේ කතා කරා මොනවද ජොබ් ෆීල්ඩ්ස් ගැන කතා කරා, EI ගැන කතා කරා, පර්සනල් බ්‍රෑන්ඩින් ගැන කතා කරා, ලව් ගැන කතා කරා, ડિප්‍රෙෂන් නැති වෙන හේතුවක් ගැන affairs ගැන කතා කරා. ඉතින් අද අපි ඒකෙන්ම පටන් ගමු අපේ ටොපික් එක කතා කරමු. සරහා ඔයාලට වගේ බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරගන්න පුළුවන්. තමන්ගේ බ්‍රෑන්ඩ් එක ගහලා ඇතුලේ ලංකාව වටේ ලංකාවේ වෙන විවිධ ප්‍රදේශවලට ප්‍රමෝට් කරගන්න පුළුවන්. ඒ විදිහේ ප්‍රමෝට් කරගෙන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් මේ ස්ක්‍රීන් එකේ වැටෙන නම්බර් එකට කෝල් කරන්න අපිට ස්පොන්සර් කරන්න කැමති අයට ඒත් එක්කම අපි අලග බ්‍රෑන්ඩ් එක අපේ කන්ටෙන්ට් එකටත් එක්ක ගැලපෙන විදිහට හදලා අපි ඒක ප්‍රමෝට් කරන්න ලෑස්ති. හැබැයි හොඳ දේවල් විතරයි. හොඳ සුපිරි ජෙනුයින් දේවල් තමයි අපි ඔයාලට හැමදාම කොහොමද රෙකමන්ඩ් කරන්නේ. affairs. දැන් මම මෙහෙම පටන් ගන්නවා. මේක මගේ තියෙන පොඩි සයිකොලොජිකල් අයිඩියා එකක්. දැන් මේක කිව්වයි කියලා ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා ඉන්නයි රෙද්ද උස්සන් මගේ කරේ නගින්න එන්න එපා. හරි? ඒත් එක්කම මම බුකේ අරින්න එන්න. ඒ අයියෝ. ඒත් එක්කම හිතන්න එපා නිකන් මම නිකන් මූ සිරිමතා. මූ නිකන් චරිතේ උට හැංගීම් නෑ කියලා හිතන්න එපා. ඒ දේවල් තියෙනවා. මදුරංගගේ පෑන්ටිය මදුරංගේ පෑන්ටිය ඇත්තටම ගහගන්න එපා කිව්ව නියමයි. හරි සවින්නයි ඊට පස්සේ දැන් අපි ඒ වගේ වටපිටාවක් ඇතුලේ දැන් ඉන්නකොට දැන් ඔන්න ළමයි ලොකු වෙනවා. ලොකු වෙනකොට අපේ හෝමෝන්ස් ටික වර්ධනය වෙනවා. මේ එක හෝමෝන්ස් උත්තේජන. එහෙම වුණාම අපිට විවිධ ෆීලිංග්ස් ඇති වෙනවා. මට නම් ඇති වුණේ grade 6 වලදී. හැබැයි එහෙමයි කියලා මොකක්hari ප්‍රශ්නයක් එහෙමයි කියලා දුර දිග ගියේ නෑ. ඒ කියන්නේ දුර දිග යන්න පටන් ගත්තේ නෑ. අපිට මචං මෙතන ක්ලියර් වෙන්න ඕන. මොන වගේ ෆීලින් එකක් ගැනද ඔයා කියන්නේ? දැන් තාම ක්ලියර් නෑ. ගෑනලා මේ දැක්කම ආය ලස්සනයි. හරි ඒක නෝමල්. ඒ ෆීලිං එක රාවටයි නැත්තම් වෙන්නේ නෙමෙයි. දැන් අපිට ඒ වගේ ෆීලිං එයාලා තව පහසක් හොයන්න ගන්නවා. ඒ පහස තමන්ගේ පවුලෙන් ලැබෙන්නේ නැති අත්විඳලා නැති ජීවිතේට අමුතු පහසක් හොයන්න ගන්නවා. අලුත් ඩයරි එකක් ලියන්න ගන්නවා. අන්න හරි. ඌ ජීවිතේ කරන ට්‍රිප් එකක් ගියාද කොහේ හරි තරඟයකට ගියාද ඔය ඔක්කොම ඒ ඩයරි එකේ ලියනවා. හරි. දැන් අපි ඔහොම ලියන්න ගත්තාම දැන් ඒ කියන්නේ කලින් සමහර වෙලාවල් වලට ඔය ලියන ඩයරි එක තියන්නේ. ඒක කතාවක් විදියට මොකක් හරි පබ්ලිෂ් කරන්න තරම් පට්ට ලොකු ඩයරි එකක්. ඇතරම් මදුරංග නෙමෙයි නෑ කවුද කිව්වේ මූ කියලා මූ හොඳ කොල්ලෙක් නේ ඔව්ගේ බං මගේ එක ඔව්ගේ බං things follow කරලා නැත්තම් දැන් follow කරගන්න මම ඒක ලියනවා. ඔව් BTS වල දාන්න ඕනේ ඒක. මූ ලියනවා සුපිරියට දැන් මේ කැම්ප් එකෙන් ගිහිල්ලා ඒක කියනවා. මේ BTS වලට දාන්න තියන්නේ. හරි දැන් මෙහෙම තමන්ට කොල්ලෙන්නේ කොල්ලෙක්ගේ තියෙනවනේ ගැට්ටයක් අම්මලු මම මේක කරනවා අනිවාර්යෙන් මේ ගෝල් එක මට තියෙනවා මේ ගෝල් එකේ මම අනිවාර්යෙන් යනවා කොල්ලෙට්ට තියෙනවා නිකන් සෙවල හිපයියෝ වෙලා බෑනේ අපි මේ දැන් අනාගතේ හැබැයි මම දැන් මේක බලන්නේ කෙල්ල ඇවිල්ලා අම්මට සිරි ලෝකේ ජෙන්ඩර් ඉක්වැලිටි කියලා එකක් තියෙනවා අම්මට ආයි මේක මාර කන්ට්‍රෝවර්ෂල් කරලා අපට මඩගාවි සෝෂියල් මීඩියා වල මේ ඇන්ඩ්‍රියු ටේට්ගේ පුතාලා ටිකක් ඇවිල්ලා රන්නිරු and me the best ෆයිල් වෙන්න එපා. හරි මේ හැමදාම අපි දෙන අර මොකද්ද මේක දෙමුනේ මාසේ අපිට තාම 16යි මාසයයි. ඒක නිසා මේ අපේ අයිඩියාස් කියන්නේ ඇත්තටම මේ කෙනිද කියපන්. තාම 16 වතේ කියලා. අපේ අයිඩියාස් කියන්නේ ඔව් දැන් අපිට තාම 16 මාසෙයි අපි කියන්නේ අපේ අයිඩියාස්. හරිද? මේක මේ හෙන්න මේ අරගෙන අරවා මේ වරගෙන රෙදි උස්සගෙන. නෑ නෑ එහෙම නෑ. දැන් අපි කවුද? උඹ කියව 16 මාසෙයි කොල්ලෝ කියලා. උඹෙන් එන්න ඕන ආතල් වයිබ් එක. ආ කියපන්. උඹේ හැමතිස්සෙම මේක. දැන් අපි කවුද? ඔන්නේ. ඒ වෙලා ඉක්මනට දැන් අපි කවුද? එහෙම නෙමෙයි ඉන්ටර්විව් ගන්න නෙමෙයි. දැන් හිතපන් දැන් අපි
අපේ හරි අර උඹේ අයිඩියා එක මෝට තේරුම් කරගන්න ගොඩක් කළා. මෝට කියමු ඉන්ට්‍රෝ මේක දෙන්න කියලා. අරක දීපන් අපිට. අපිට තාම 16 මාසයි. ඇත්තටම අපි අපේ අයිඩියාස් තමයි කියන්නේ. හරිද? ඒක නිසා මේ රෙද්දවල් උස්සන් don't come කමෙන්ට් සෙක්ෂන් එකේ Don't come. නෑ කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්නේ අවුලක් නැහැ. ඒකේ බැනපන්. ඒකේ ඕන තරම් බනින්න. ඒකේ අවුලක් නැහැ. මේ නෑ බනින්න ඔයාලගේ අයිඩියාස් දාන්න. ඒ කියන්නේ අපිටත් වටිනවා අපිත් වැරදි අනිවාර්යෙන්ම තියෙනවා. ඒ ටික හදාගන්න. හරිද? ඔව්. හරි කරගෙන යමු. මම කලින් කිව්ව එකට මේ රෙද්ද උස්සන්න එන්න එපා. මං අහන්නේ ඇත්තටම කොල්ලෙට්ට තියෙන්න ඕන තමන්ගේම කියලා පර්සනැලිටි එක. දැන් මම දන්න අයිය කෙනෙක් ඉන්නවා. ඩයල් එක UK ගියා. A levels වලටත් කලින්. මේ නම කියන්නේ එයා දැන් O levels එයාට GF කෙනෙක් ඉන්නවා. එයා එයාගේ වැඩ කරගන්නවා. ඒත් එක්ක මෙයා ස්ටඩීස් එයාගේ බැලන්ස් කරනවා. ඒත් එක්කම ඩයල් එකේ තමන්ගේ එක්ස්පෙන්සස් කවර් කරගන්න තමන් පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට කොෆි ෂොප් එකකත් වැඩ කරනවා. අන්න නියම චරිතයක්. එතන මාර නියම චරිතයක්. මොකද ඌ අවුරුදු 16 වරුණාම ඌ ඔෆිෂියලි දැන් හයි ස්කූල් යනකොට ඌගේ වේදන් ඌම විසින් පරිමහ ගන්නවා. හරි. දැන් ඒ වගේ වටපිටාවකට අවුලක් නැහැ. මොකද Tamanට සල්ලි තියෙනවා. Tamanට ඕන හැටියට වේදන් කරන්න ඒක තමන්ගේ සල්ලි. ඒ අතරින් Tamanට එක්ස්පීරියන්ස් එකකුත් වෙනවනේ. හැබැයි ලංකාවේ මොකද්ද? ලංකාවේ තියෙන ඕක හාත්පසටම වෙනස්. ළමයා ඉපදුණු දවසේ ඉඳන් කන්න දෙනවා. O level වල ඉඳන් කන්න දෙනවා. ඊට පස්සේ කැම්පස් A level කරන කාලේ හැම එක දෙනවා. ඒත් එක්කම කැම්පස් ගියාම මාසෙකට රුපියල් ලක්ෂයක් 30000ක් විතර යනවා තමන්ගේ ළමයාට. පින්බතක්නේ. තනි කර පින්බතෙක්. ඒ වගේ පින්බතක් වෙන්න නරකයි. පොඩි කාලේ නම් පටන් ගන්න ඕන තමන් මොකක් හරි අලුත් දෙයක්. තමන්ට එක්ස්ට්‍රා ඉන්කම් එකක් එන්න මොකක් හරි තමන්ගේම දෙයක් පටන් ගන්න. ඒ තමන්ගේම දෙයක් පටන් ගන්න තමන්ටම කියලා නිශ්චිත ඉන්කම් සෝස් එකක් තියාගත්තට පස්සේ තමන්ට ඕන විදිහට වැඩ කරගන්න පුළුවන්. දැන් එහෙමයි කියලා සල්ලි හම්බ කරන්න යන්න නරකයි. දැන් මචං මන් දන්නෝ සුපිරිචාරිතයක් හරි. ඔව්. ඌ සෙට් කරගත්ත කාලේ නම් මන් දන්නේ නැහැ. හැබැයි දැන් අවුරුදු 2-3ක් විතර කෙල්ලෙක් සෙට් කරගෙන හැබැයි මේ O level සුපිරි රෑන්ක් මේ රිසල්ට් එකක් අරගෙන A level සුපිරි රිසල්ට් එකක් අරගෙන ඉන්නේ. හරිද? ඔව්. හැබැයි ඌට මේ යන්න ඕන තැනට සෙට් උන්නේ නැහැ තාම. තාම නෑනේ. හැබැයි සුපිරි. ඔව් ඒ වගේ සමහර චරිතෙන් ඉන්නවා. අපි කලින් එකේ මට කියන්න බැරි වුණා තව දෙයක්. දැන් අපේ අම්මලා තාත්තලා ගොඩක් හිතන් ඉන්න දෙයක් තමයි තමන්ගේ ළමයාට පොතපත විතරක් ඉගෙනුවාම ඇති කියලා හිතනවා. හරි. දැන් ඒ අතරින් ගත්තොත් දැන් ඔන්න මෙහෙම හිතන්න. කොල්ලෙක් කියන්නේ අනාගතේ සමාජයේ ජීවත් වෙන්න ඕන එක්කෙනෙක්. එයා අනාගතේ ජොබ් එකක් කරනවා නම් ජොබ් එක කරන්න තමන්ගේ වර්ක් ලයිෆ් එක ඒත් එක්කම තමන්ගේ වර්කින් කැරියර් එක ඒ වගේම ලයිෆ් එක මේ දෙකම බැලන්ස් කරන්න ඕන. ඒත් එක්කම එයාට හිතෙනවා නම් මට ජොබ් එක කරලා හරියන්නේ නැහැ. මට තව දෙයක් කරන්න ඕන කියලා තමන් ඒ කියන එයා පැසිව් ඉන්කම් එකක් හදාගන්නත් යමු වෙනවා. දැන් අනාගතේ මෙයාලා දෙන මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක් තමයි මෙයාලා ටයිම් මැනේජ් කරන්න විදිය හන්නේ. අයියෝ මට හැම වැඩක්ම ගොඩ වැඩි. අයියෝ මට මේක බැලන්ස් කරන්න තේරෙන්නේ නැහැ. ඔෆිස් එකෙන් එන වර්ක් ලෝඩ් එක වැඩි. අරකයි මේකයි හැම එකම කියනවා. දැන් අපි මේ වර්ක් ලෝඩ් එකක් තියනවා. මම හිතන්නේ තිනෙත් ඒක හොඳටම දන්නවා. ඔව් මේ ආය වර්ක් ලෝඩ් එකේ අපිට තියෙන වර්ක් ලෝඩ් එක දැන් උඩරිම පීක් එකටම ඇවිල්ලා තියෙන්නේ. තව A levels වලට ගියාම මේකේ පීක් එක දෙගුණ තෙගුණ වෙනවා. එතකොට ටයිම් මැනේජ් කරන්නේ කොහොමද? ඒව බැලන්ස් කරන්නේ කොහොමද කියලා අපිට හැමෝටම නැති වෙන දේවල් අපිට දැන් තියෙනවා. මොකද අපි වෙනම එක්ස්ට්‍රා කරිකියුලර් දේවලුත් කරනවා. හැබැයි ඒත් එක්කම අපි තෑන්ක් යූ කරන්න ඕන අපේ ගෙවල් වලටත්. මොකද ගෙවල් වලින් දැන් අනිවාර්යෙන් අම්මලා දීලා කරන්න වෙන්නේ පාට්ට සපෝට් එකක් දෙන්නේ ගෙවල් වලින් නැහැ. දෙන්නේ. එයා නිදහසකුත් දෙනවා සුපිරි. දෙන්න ඕන. ලොකු නිදහසක් දුන්න වෙන අයට හම්බෙන්නේ නැති නිදහසක්. ඒ වගේම අපි අනවශ්‍ය ප්‍රශ්න දාගත්තේ නැහැ නේද? ඔව්. අනවශ්‍ය ප්‍රශ්න දාගෙන අපේ පර්සනැලිටි කුඩු කරගත්තෙත් නැහැ. එහෙම වෙලා තියෙනවා. කාටේ? ඕ මට වෙලා ඒව කට් කරනවා. ගෙදර පර්සනැලිටි මුත් අවුලක් නැහැ. ඕ දැන් හිතෙන් නඩන්න වගේ. ලෑ හේවල මෙහෙමයි මතක නෑ දැන් මං කරේ මොකද්ද කියලා. වර්ක් ලෝඩ් එක වර්ක් ලෝඩ්. හරි. වර්ක් ලෝඩ් එක ගැන අපි කතා කරාම මිනිස්සුන්ට දෙන ලොකු ප්‍රශ්නයක් තමයි වැඩ ගොඩක් තියෙනවා. මට මේ වැඩේට යොදවන්න කාලේ නෑ. දවසේ පැය 24 මදි. ඇත්තටම මටත් මදි. මට නිකන් හිතෙනවා දැන් ඔර්ලෝසුව තියෙන්නේ රවුමටනේ. ඔර්ලෝසුව නිකන් කොටුවට රිජිකෝන ආශ්‍රාකාරව තිබ්බොත් කියලා මට හිතෙනවා අර පැයකට මෙහෙම ගියන් අර වෙලාව වැඩි වෙනවා වගේ. මොකද ඒ තරම් ලෝඩ් එක තියනවා ඉවර කරගන්න බෑ. අපි මේ වැඩේ කරලා යනකොට මේක දැන් ඔන්න
මේ මගේ අත්දැකීමක්. දිනෙටත් මම හිතනවා මේ වගේ අත්දැකීමක් ඇති කියලා. අපි දැන් ඔන්න දැන් සුපිරි වැඩ ගොඩක් තියෙනවා. ඔන්න දවසක් අරන් ප්ලෑන් කරගෙන යනවා. වැඩ ටික මම මේ දාට මේදී හරි මේදී ඉවර කරලා මේදී ඉවර කරලා මේදී. ඔන්න දැන් සතියක් ප්ලෑන් එක ගහලා තියෙන්නේ. මේ ලෝකෙ ඉන්න එක මිනිහෙක්ටවත් ওই ප්ලෑන් එක ওই විදිහටම ක්‍රියාත්මක කරන්න බෑ. මොකද ওই ප්ලෑන් එකට සම්බන්ධ ඉන පාර්ශවයන් වගේම අවුට් පාර්ශවයන්ොත් ඉන්නවා. එළියෙන් ක්‍රියාත්මක කරන බාහිර සාධක. දැන් ඇතුලින් ගත්තොත් අපි කරන දේවල් මත තමයි ඕක තීරණය වෙන්නේ. ඒත් එක්කම එළියේ ඉන්න බාහිර සාධකත් ওই විදිහට උදව් වෙනවා. දැන් ඔයා හිතන්න අපිට මීටින් එකක් තියෙනවා 12ට. 12ට ඉවරලා මීටින් එක 3ට ඉවර වෙන්න හරියටම. ඔයා 3:00ට තව වැඩක් දාගෙන තියෙනවා. ඔන්න මීටින් එකේ පටන් ගන්න බලක් වුණා. මීටින් එක කරන්නේ 3:00ට. දැන් ඔයා 3:00ට අතන්ට යන්න ඕන. පාට කරගන්න වෙන්නේ. ඒ විදිහේ Tamanට ටයිම් මැනේජ් කරන සම්බන්ධයෙන් මේ ලෝකෙන්න මොන මිනිහෙක්ටවත් 100% තමන්ගේ ටයිම් එක මැනේජ් කරගන්න බෑ. ඒත් එක්කම අපි දැන් ওই විදිහට සතියක් ප්ලෑන් කරා කියලා හිතන්න. අපි ප්ලෑන් කළේ ඔන්න දැන් වැඩ ටික කරන් යනවා. කොහේද මතනේ කොහේ හරි තියෙන වැඩක් ඇවිල්ලා සෙට් වෙනවා මෙතනට. එතකොට මුළු ඔක්කොම ප්ලෑන් කරපු එක මුළු සතියෙම මූසල හැත්තම ගෑවිලා යනවා. මොකක්ද ඒකට ඔයාලට තියෙන අත්දැකීම? මට නම් ගොඩාක් තියෙනවා අත්දැකීම. හරි. හරි මෙන්න තරුණ පරම්පරාවේ ගැටලු. හරිද? ඒක නිකන් ඒක තේරුන්නේ නෑ. ඒක නැතුව අර මම මෙහෙම එක්ස්ප්ලේන් ගන්න. හරිද? දැන් ඔයාලට හිතෙනවා නම් අර ගීනුක කිව්වාගේ මෙහෙමයි. මුලින් පටන් ගනි. මුලින්ම වෙලාව මදි. ඒ කියන්නේ ඔයාට විතරක් ලෝකේ වෙලාව අඩුවෙන් හම්බෙලා නැහැනේ. හැමෝටම තියෙන්නේ පැය 24. එතකොට ඔයාට වැඩ කරන්න ඕන විදිහක් මම වැඩ කරන විදිහ කියන්න. කියන්නේ මුලින්ම ඔයා ප්‍රයොරිටිස් දෙන්න ඕන දේවල් ටික හොයා ගන්න ඕනේ. කියන්නේ මුලින්ම ඔයා කරන්න ඕන ටික. ඒ කියන්නේ හිතන්නකෝ ඔයාලට ඉගෙන ගන්න වැඩක් තියෙනවා නම් ඒක මුලින් කරන්න. ඊට පස්සේ ආතල් ගන්න තියෙනවා නම් ඒක ආයි පස්සට දාගන්න. ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඔයාට මොකක් හරි පේපර් එකක් ලියන්න තියෙන දවසක ඔයා එක කට් කරලා ගිහිල්ලා වෙන මොකක් හරි පිස්සුවක් නටනවා නම් එතන ඔයාගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක අර අපි මුලින් කතා වුණේ ඩිසිප්ලින් එකත් එක්ක හදා ගන්න ඕන දෙයක්. ඔයාගේ සෙල්ෆ් ඩිසිප්ලින් කියන එක එක්ක තමයි ඔයාගේ ටයිම් මැනේජ්මන්ට් කියන එක සරලව ඍජුව සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔයා ෆෝන් එකේ සෝෂල් මීඩියා එක නාස්ති කරනවා නම් පෞද්ගලිකව මම සෝෂල් මීඩියා බ්ලොග් එකක් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් මම ෆෝන් එක විනාඩි 15යි දවසට යූස් කරන්නේ. හරිද? ඊට පස්සේ විශේෂ අවස්ථාවලදී යූස් කරනවා නැත්නම් විනාඩි 15යි දවසට. එතකොට ඊට අමතරව ඔයාට ආවේනික වෙච්ච විදිහේ ක්‍රම ටිකක් හදාගන්න ටයිම් මැනේජ්මන්ට්. ඒක ඔයා රිසර්ච් කරලා ඔයාලා අපි අර කලින් කිව්වේ AI tools තියෙනවා එක විදිහේ දේවල් තියෙනවනේ. ඒක නිසා ටයිම් මැනේජ්මන්ට් වලදී ප්‍රයොරිටිස් හඳුනාගත්තා. ඒ ටික පිළිවෙලට කරා. ඊට පස්සේ ටික කාලයක් යද්දී ඔයාටම තේරුම් ගන්න පුළුවන් කොහොමද වැඩ කරන්න කියලා. ඕනම වැඩක් අර පටන් අරගෙන කරගෙන යනකම් විතරයි අමාරු වෙන්නේ. හරිද? හරි. ඒත් එක්කම බං මේ ලෝකේ හැම මිනිහෙට්ටම සිතුවිලි කියන දේවල් තියෙනවා. ඒත් එක්කම මේ ලෝකේ හැම මිනිහෙට්ටම ඩිසිප්ලින් එක තමන්ගේ හරි මම මේ දේ කරනවා කියලා එහෙම හිතා ගන්න බෑ. මේ ලෝකේ හැම මිනිහෙට්ටම නෙගටිව් තෝට්ස් එනවා. ඔව් තාදයක් තියෙනවා. දැන් හිතන්න දැන් ඔයාලා මෙතන ගීනුකයි තිනතුයි කිව්ව විදිහට ඔයාලා මචං ඩිසිප්ලින් එක දකින්නේ එක ගෝල් එකක් තියෙනවා. ඒක රීච් කරන්න ඕනේ. ඒකට ඇචීව්මන්ට්ස් දාගන්න ඕනේ. ටාගට් එක තියෙන්න ඕනේ. ඒකට යන්න ඕන. ඒක තමයි දැන් ඔයාලා දකින්නේ ඔයාලගේ සක්සස් එක. හැබැයි ඕක වෙනම කට්ටියට යද්දී වෙනම මයින්ඩ් සෙට් එකක ඉන්න කෙනෙක්ට යද්දී ඒක වෙනස් වෙනවා. දැන් මම ගත්තොතින් මට නෑ සෝෂල් මීඩියා බ්ලොක් කරන්න ඕනද මේක ලිමිට් කරන්න ඕනද ආතල් ගන්න නැතුව ඉගෙන ගන්න ඕනද එහෙම දෙයක් මම පර්සනලි පාවිච්චි කරන්නේ. අර ඔයා ඉස්සරහට යද්දී ඒ ඩිසිප්ලින්ද ඒ ඉගෙන ගන්න එකද ඒ ඉස්සරහට යන එක එක එක්කෙනාට වෙනස් වෙනවා. එතකොට දැන් තිනෙත් කිව්ව විනාඩි 15යි සෝෂල් මීඩියා පාවිච්චි කරන්න කියලා. හැබැයි මේ ලෝකේ දියුණුම මිනිස්සු සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ නැති වෙන්නත් පුළුවන්. දවසේම සෝෂල් මීඩියා වලින් ඉන්නත් පුළුවන්. මට ඔගෙන් මේ දිනෙද්දින් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඔයා දැනට සෝෂල් මීඩියා බ්ලොග් එකක් පාවිච්චි කරාට ලොකු වෙලා කොහොමද ඔයා කරන්න හිතන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. මම දැන් මගේ වැඩ ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ආතල් කියලා දෙකකට කඩාගෙන තියෙන. හරිද?
එතකොට මට දැන් අර මං අර ආතල් එකට යූස් කරන විනාඩි 15ේදී තමයි මං විනාඩි 15 කියලා ගන්නෙ. දැන් හිතන්නකෝ මට Instagram එකේ තියෙනවා රිසර්ච් එකක් කරන්න. මං ඊළඟට කරන්න ඉන්න වැඩේ වගේ ලෝකේ අනිත් මිනිස්සු මොනවද මං කරන වැඩේට සමාන විදිහට කළා. ඒක මං අර විනාඩි 5 ඇතුළට ගාව ගන්නෑ. ඒ විනාඩි 5 ඇතුළේ මං කරන්නේ මට හරි පොඩ්ඩක් ඉන්නකො. දැන් ඔබ හිතපන් ඔයා දැන් සෝෂල් මීඩියා දවසකට පාවිච්චි කරන්නේ විනාඩි 15යි. ඊට පස්සේ දවසේ ටයිම් එක වෙන් කරනවා. මම මෙච්චර වෙලාවක් පේපර්ස් කරනවා. මම මෙච්චර වෙලාවක් ඉගෙන ගන්නවා. මම මෙච්චර වෙලාවක් නිදා ගන්නවා. මේ වෙලාවක් කන්න බොන්න දෙනවා. දැන් ඔයා ඔහොම දවස වෙන් කරගෙන වැඩ කරනවා. දැන් ඕක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට මුලින් උත්තරයක් දෙන්න. පුළුවන්. දැන් ඕක ප්‍රැක්ටිකලි කරන එකේ 100% පුළුවන්. 100% පුළුවන්. ඒක ඇත්තටම ඔයාගේ ලයිෆ් එක එන්ජොයි කරනවාද? ඔව් මම වැඩ කරලා තමයි ලයිෆ් එක එන්ජොයි කරන්නේ. මොකක්ද? ඒක තමයි වගේ ඒ කියන්නේ දැන් උඹ ගිටාර් ගහනවා. උඹ ෆොටෝ ගහනවා. මම කොහොම හරි අඳුනගෙන තියෙනවද මම මේ වැඩේ කරලා ආතල් එකේ ඉන්නවා කියලා. නෑනේ. මං වැඩ කළා ආතල් එකේ. ඒක මම පුරුදු වෙච්ච දෙයක්. ඒ කියන්නේ මට අලුතෙන් දෙයක් ඉගෙන ගන්න හම්බුනොත් ඒක ආතල්. මම දවසට එක ටොපික් එකක් වගේ අනිවාර්යෙන් ඉගෙන ගන්නවා. හරිද? අන්තිමට මම ඉගෙන ගත්ත එක තමයි මේක ෂෝට් එකක් දාලා හරිද? මේ ඒකත් මම ඉගෙන ගත්තේ පොඩ්කාස්ට් එකකින්. හරිද? මලින්ද අයියගේ මං හිතන්නේ. ඔව්. ඒකේ එයා කියනවා මේ චීනේ ඉන්නේ. උන්ට පහුගිය කාලේ කුණු කියන එක ලොකු ප්‍රශ්නයක් කියලා. හරිද? ඊට පස්සේ උන් කළා තියෙන්නේ කුණු වලින් මේ විදුලිය හදන්න විදුලි බලාගාර හදලා. හරිද? මේ ඒ විදුලි බලාගාර වලින් උන් කරන්ට් එක හදා ඉන්නකොට දැන් චීනේ කියන්නේ දියුණු වෙන රටක් දැන් වෙන රටක් නෙවෙයි දියුණු වෙච්ච රටක් නේ. දැන් උන්ගේ රට ඇතුලේ කුණු නැහැ. හරිද? දැන් උන්ට කරන්ට් එක හදා ගන්න බැරුව උන් කුණු ඉම්පෝට් කරනවා වෙන රටවල් වලින්. හරිද? ඒ වගේ අර නිකන් පිස්සු හැදෙන දේවල්. ඒ වගේ දේවල් මං ලයිෆ් එක එන්ජොයි කරන්නේ දේවල් එක්ස්පීරියන්ස් කරලා අර උඹලා කියනවා වගේ එක එක සිටුේෂන් වල මං හෙන ආතල් එකක් ගන්න. ඒ කියන්නේ දැන් ගීනුකට මම පහුගිය දවස්වල දැම්ම මං Instagram එකේ මොනවද කරේ කියලා. හරිද? හරි දැන් ඒක එක සිට දැන් මෙහෙමයි. දැන් ඔය වැඩ කළා පොඩිද මං මගේ ආතල් එක ගන්න ඒ විදිහට ඩිසිප්ලින් එකට වැඩ කරලා. දැන් ඔබ කියනවා දැන් ඩිසිප්ලින් එකකට වැඩ කරලා අලුත් දෙයක් ඉගෙනගෙන ඔයාගේ ඩේලි ෆන් එක ඩේලි ආතල් එක ගන්න. ඔව්. එතකොට දැන් ඔයා ඒක ගද්දි ඔයා এডুকেෂන් වලට මේ ටයිම් එක ලිමිට් කරලා එහෙම ජීවත් වෙන එක මචං මාරම විදිහට ඔයාගේ ජීවිතේ ආටිෆිෂල් වෙනවා. ඔයාට දැන් අපි හැමතිස්සෙම කියන්නේ මොකද්ද? අර දැන් ඇන්ඩ්‍රු ටේට් කියන එකක් අපි මෙතනට ඇදලා ගමු. දැන් එයා කියනවා මිනිස්සු මේ වෙනකොට ජීවත් වෙන්න පුරුදු වෙන්නේ මේට්‍රික්ස් එකේ. ඒකෙන් පැන්නොතින් විතරයි යාට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. උතර මගේ තව එකක් තියෙනවා මගේ. මේ ලෝකේ ඉන්න හැම මිනිහටම වෙන්ුණ විශේෂ කාර්යභාරයන් තියෙනවා. කාටවත් මේට්‍රික්ස් එකෙන් පැන්න කියලා උට ඉන්න බෑ. මොකද මේ උගේ උදැන් ඒකෙන් පැන්න තම බිස්නස් එකක් කරනවා නම් තමන්ට බිස්නස් එකට යොදවන කාලයක් තියෙන්න ඕන. එතකොට මං උදේ මේ වෙලාවේ මම මේ මීටින් එකට යනවා. මේකෙන් පස්සේ ගෙදර ළමයාව දාන්න තියෙනවා. ගෙදර ළමයාව දාන්න යනවා මොන්ටසරි එකට. ඊට පස්සේ 1:30ට මෙයාව ගන්න තියෙනවා. ඊට පස්සේ 3ට තව මීටින් එකක් තියෙනවා. එතකොට මේ ටයිම් බැරියර්ස් කියන ටික අපිට දාගන්න වෙනවා. එතකොට ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ මොකක් වුණත් ජොබ් එකක් කරත් බිස්නස් එකක් කරත් තමන්ට ඒක තියෙන්න ඕන. ඒ ස්කිල් එක දැන් ඉඳන්ම හදාගන්න එක හොඳයි. ඒ වුණාට ඕක ඇතුලේ ජීවිතේ ආටිෆිෂල් වෙන්නේ නැද්ද? ඒක තමයි තියෙන ප්‍රශ්නේ දෙන්නේ ඒක. ආටිෆිෂල් නොවි ගත කරන්න බෑ මේක. මෙහෙමයි. ඒ කියන්නේ ආටිෆිෂල් නොවෙන්නත් අපි ටයිම් එකක් වෙන් කරගන්න ඕන. තමන්ට දැන් මගේ ආතල් එකේ ඉන්නත් ටයිම් එකක් තියාගන්න. සතියේ දවස් 6ක් සතියක් ගත්තොත් දවස් 6ක මම වැඩ කරනවා. හැබැයි ඉරිදට මම දාගෙන ක්ලාසස් ටික ගියා. ක්ලාසස් වැඩ ටික මගේ 6 වෙනකොට ඉවරයි. එක්ක ෆිල්ම් එකක් බලනවා 6 ඉඳන් 12 1 2 3 වෙනකම් බලනවා මොකක් හරි. එක්ක ආස කරන දෙයක් එක්ක YouTube එක පීරනවා. ඔය වගේ මොකක් හරි අපිවම සතුටු කරගන්න දෙයක් අපිටම ලබා දෙන්න ඕන. දැන් මෙහෙමයි දැන් ඔයාලා දැන් තිනෙත් කිව්වා යා කොහොමද සෝෂල් මීඩියා විනාඩි 15කට ලිමිට් කරනවා. ඊට පස්සේ ගීනුක කිව්වා ඉදිරිය දවස වෙන් කරනවා. හැබැයි දැන් මේ දෙන්න අර එකම වගේ සිස්ටම් එකක් ගියාට දැන් ඕක මට එද්දි මාරම වෙනස්. මට කවදාවත් නැහැ এডুকেෂන් වලට මේ ටයිම් එක වෙන් කරනවා. ෆන් එකක් ගන්න මේක අර මගේ ෂෙඩියුවල් එක හැදෙන්නේ ඩේලි අද දවසේ මං උදේ නැගිටිනවා. මට කිසි ප්ලෑන් එකක් එහෙම නැහැ. මට এডুকেෂන් වලට යන්න ඕන නම් ඒ ඉන්ට්‍රස්ට් එක ඇතුලේ මචං මං এডুকেෂන් වලට යනවා.
හරි ඉතින් සමා වෙන්න කියනවා පොඩි ටෙක්නිකල් ඉෂුව එකක් ආවා. අපි දැන් 4 දෙනා උදේ රැස්වීමක ඉන්නවා වගේ එක ගොඩේ ඉන්නේ. ඒක ගොඩක් ගණන් ගන්න එපා. අපි අන්තිමට නවත්තපු තැනට එමුකෝ. තිනෙත් කතා කරා එයා ජීවිතය ඇතුලේ එයාගේ ෂෙඩියුල් එක එයා විනාඩි 15ක් සෝෂල් මීඩියා වලට වෙන් කරනවා කියලා. ඊට පස්සේ ගීනුකට එද්දි එයාගේ ජීවිතය එයා ඉදිරිය දවසේ වෙන් කරනවා ටියුෂන් ක්ලාස් වලට. නෑ කො ආතල් ගන්න. සරි. ඉරිදා ආතල් විතර. ඒක ආයේ ගන්නවද? නෑ කමන්නේ. ඉවර කරපම් මේක. හරි දැන් ඕක ගත්තාම දැන් අර මයින්ඩ් සෙට් එක ආයේ එන්නේ නෑ බා. කමන් පොඩ්කාස්ට් මයින්ඩ් සෙට් එක. හරි දැන් අපි ගත්තොතින් නෑ. හරි දැන් එතකොට දැන් තිනෙත්ගේ මයින්ඩ් සෙට් එක තිනෙත් තමන්ගේ ජීවිතේ කොහොමද එඩියුකේෂන් වලට එයා ෂෙඩියුල් එකක් හදාගෙන තියෙනවා. හැබැයි ඇත්තටම ඕක ඇතුලේ මචං ඔයාගේ ලයිෆ් එක මාරම ආටිෆිෂල් වෙනවා. දැන් මං ජීවත් වෙන විදිහට ආවම මගේ ජීවිතය ඇතුලේ මේ දේ මේ වෙලාවට කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. දැන් උදේ නැගිටිද්දි මට අයිඩියා එකක් තියෙනවා මං නැගිටලා මෙහෙම දෙයක්ද කරන්නේ කොහොම දෙයක්ද කරන්නේ කියලා. එතකොට ඒක ඇතුලේ ඒ දවසේ අයිඩියා එක දවසේ ප්ලෑන් එක ඇතුලේ මම ඉස්සරහට යනවා. දැන් ඒක ඇතුලේ තවම මගේ এডুকেෂන් වලට මුකුත් අවුලක් ඇවිල්ලා නැහැ. එහෙම ප්‍රශ්න වෙලා නැහැ. ඒ වගේම මම ජීවිතේ මාරම විදිහට එන්ජොයි කරනවා. ඔව් මාත් ඒක ජෙනිතට ගියාම ජෙනිතගෙත් තියෙන ජෙනිතත් කියන්න බෑ. ඔව් ඉතින් රන්හිරු කිව්වා වගේ මටත් කිසිම ප්ලෑන් එකක් නැහැ ඩේලි රූටින් එක මාත් කරගෙන යනවා. අන්න ඒකයි දැන් එහෙම ගත්තාම මචං අර ප්ලෑන් එකක් කරලා මාරම විදිහට නැහෙන එක ඇතුලේ ඔයාලගේ ජීවිත ආටිෆිෂල් වෙන්නේ නැද්ද? ඔයාලා අර එන්ජොයි කරන්න තියෙන ටයිම් එක තියෙන්නේ නැහැ. මගේ අවුල තියෙන මට වැඩි ඇත්තම කතාව කිව්වා. අන්න හරි. ඒකත් ආදයක්. ඒකත් ආදයක්. අපි දැන් සාමාන්‍ය ළමයට තියෙන ඉගෙන ගන්න දේ විතරයිනේ දැන් උඹට දෙකක් වගේ. ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. මම දැන් මේ සතියෙම රෑ 8 වෙනකන් ඉස්කෝලේ ඉන්නවා. ඒ මියුසික් පැත්තටනේ. මියුසික් පැත්ත. දැන් මම ගත්තොත් මගේ සාමාන්‍යයෙන් ෆීල්ස් යනවා 6ක් විතර. කරියර් එක බෙදෙනවා 6කට. උඹේ කරියර් එක. එහෙම ගණන් කරලා නෑ. 4ක් 5ක් විතර බෙදෙනවානේ. එතකොට ඒ දේවල් වලට ඒ හැම දෙයක්ම කෙරෙන්න ඕන. ඒ හැම දෙයක්ම එක්ස්පර්ට් මට්ටමේ ඒ හැම දෙයක්ම එක්සලන්ට් මට්ටමින් වෙන්න ඕන. එකක් හරි අඩු වුණොත් ඒක අවුල්. ඒ නිසා අර ඒ හැම එකටම කාලය යොදවන්නත් ඕන සතියක් ඇතුලේ. ඔතන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් එතකොට බං ඔයා ගොඩක් දේවල් කරනවනේ. දැන් අපි හැමෝම මෙතනට ඇවිල්ලා අර එකක් විතරක් කළා හිර වෙලා ඉන්න කට්ටිය නෙමෙයි. දැන් ගීනුක පර්සනලි ගත්තොත් එයා ෆොටෝග්‍රැෆිද හැමදේම කරනවා. දැන් උඹට මචං ඕක කරන එක ඇතුලේ දේවල් දෙකක් එකපාරේ හිර වෙලා නැද්ද කවදාවත්? ඒ එක්ස්පීරියන්ස් එක. හිර වෙනවා අම්මෝ හිර වෙනවා හැමදාම හිර වෙනවා අයියෙත් හිර වුණා. ඒ හිර වෙන වෙලාවට ඉතින් කොහොමරි මැනේජ් කරගන්නවා. කොහොමරි කරලා ඉවර කරනවා. ඒක ඇතුලේ අර උඹට ડિප්‍රෙෂන් වගේ අර මාරම විදියට ඒක ගැන හිතලා දුක් වෙලා අඬන ලෙවල් එකට එන තැනකට ඇවිල්ලා නැද්ද? මට පර්සනලි වෙලා තියෙනවා. මට වෙලා තියෙනවා මේ එක්සෑම් දවස් වලට. ඒ කියන්නේ එක්සෑම් එකට තිබිලා අර ඒ ස්ට්‍රෙස් එකට මම දැන් හැමෝම අර එහෙම කියනවා හැමෝම ඔයාට බැරි වෙයි කියලා කියනවා. ඒ ලෙවල් එක ඒත් එක්කම අර රෙස්පොන්සිබිලිටි එක වැඩි හැම පැත්තෙම එක්කම අමාරු වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවල් ඉතින් නැතුවම නෙමෙයි. ඒ වෙලාවල් ඉතින් කොහොම හරි කරගෙන ගොඩ දා ගන්නවා. අවුලක් උන්නේ නැහැ. එතකොට ඔහොම තමයි work life balance එක යන්නේ. හරි එතකොට දැන් ඔයාගේ අයිඩියා එක මොකක්ද? අර දැන් මායි චෙනිතයි කියවනේ අපි ආතල් එකේ දවස් එන්ජොයි කරනවා. දැන් අපිට ඒක හොඳයි. ඒක තමන්ගේ කැමැත්ත. මම බිසි වෙන්න මම තෝරගන්නනේ තියෙන්නේ. මම තෝරගත්ත දේවල් නිසා මම බිසි වුණේ. දැන් බම් මේ ඔක්කොම එකතු කරාම පොඩි කන්ක්ලූෂන් එකේ සාරාංශ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මොකද්ද self discipline එකක් කියන්නේ? ඒක අපි හදාගන්නේ කොහොමද? හදාගන්න විදිය මම මෙහෙම කියන්න. දැන් මෙහෙමනේ තමන්ට කරලාම තමයි ඒක හදාගන්න වෙන්නේ. තමන්ට හිතෙනවා හැම අවස්ථාවකදී මම මේක මට මේක කරන්න බෑ. මට නිදා ගන්න ඕන. නිදා ගන්න නැතුව මේ වැඩේ කරන්න ඕන. තමන්ට හිතෙනවා මේ වැඩේ කල් දාන්න. මේ වැඩේ කල් දාන්න නැතුව වැඩේ කරගන්න ඕන. එතනදී තමයි ඩිසිප්ලින් එක හැදෙන්නේ. මොකද ඩිසිප්ලින් එක හදන්න try කරලා බැරිම තැන ආයෙ try කරොත් තමයි ඩිසිප්ලින් එක හැදෙන්නේ. නැතුව වෙන හදන්න වෙන තියරි මුකුත් මම නම් දන්නේ නැහැ. ඒ වගේම දැන් මං කිව්ව එක ඇතුලේ බං ඔයා කිව්ව එකේ ඒක අර දැන් සයිඩ් දෙකකට යනවා වගේ තේරෙන්න පුළුවන් නේ. හැබැයි මට අර දවසේ කරන වැඩේ ඇතුලේ ඒ ෂෙඩියුල් එක මං එහෙම හදාගත්තට මට එක රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා නම් මං කවදාවත් ඒක නැති කරන්නේ නැහැ. ඒක කළා තමයි අනිත් වැඩේට යන්නේ. දැන් හිතන්න මම උදේ නැගිටිනවා. මට එක රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. මට නිදා ගන්නත් හිතෙනවා. හැබැයි මං කවදාවත් ඒ රෙස්පොන්සිබිලිටි එක අතෑරලා කවදාවත් කිසිම වෙලාවක නිදා ගන්න යන්නේ නැහැ.
ඒ කියන්නේ ජීවිතේ කොච්චර ඔයා එන්ජොයි කරත් ඔයාගේ රෙස්පොන්සිබිලිටිස් ඔයා නැති කරගන්න හොඳ නැහැ. අන්න ඒක තමයි සරලව සෙල්ෆ් ඩිසිප්ලින් එකක් හදාගන්නවා කියලා මේ කතාව ඇතුලෙන් අපි කියන්න try කරේ. තිනෙත් කියන බලන්න තිනෙත් තියෙන කන්ක්ලූෂන් එක විතරක් මොකද්ද මේක සම්බන්ධ? අනිවාර්යෙන් කන්ක්ලූෂන් එක හරියටම රන්හිරු දුන්නා ඩොට් එකටම දුන්නා. ඒ කියන්නේ අපි ජීවිතේ විඳින විදිහ එකින් එක්කෙනාට වෙනස්. මම විඳින විදිය නෙවෙයි ගීනුක විඳින්නේ, රන්හිරු සම්පූර්ණයෙන්ම වෙනස් විදියක්. එතකොට ඔයාටත් ඒ විදිහට ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාට එනව නේද එක එක තැන්වලදී රෙස්පොන්සිබිලිටිස්. ඒ කියන්නේ මේ වෙලාවට O level, මේ වෙලාවට A level, මේ වෙලාවට ඔයා වෙන දෙයක්. ඒක හරියට කරන එක තමයි ඔයාට පුළුවන් උපරිමෙන් කරන එක තමයි සරලව මම දකින ඩිසිප්ලින් එක. හරිද? ඒක රන්හිරු හරියටම කිව්වා. හරි. දැන් අපි එක එක්කෙනාගේ choices දැනගත්තා. ඔව්. මේවා Tamanට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. අපි කිව්වේ අපේ අදහස. ඔයාලා ෆයර් වෙන්න එපා. අපි බිසි වෙන්න චූස් කරගත්තේ අපිට ආස නිසා. තාම 16 මාසයි. ඒත් එක්කම අපි වීඩියෝ එකේ මුලදී කිව්වේ ඒවට වැඩි තරහ ගන්න එපා කියන ළමයින්ට හිත රිදුණා නේද? අනිවාර්යෙන්. පස්සේ හරි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ part 2 එකේ කන්ක්ලූෂන් එකට. ඉතින් පළවෙනි part එක බැලුවේ නැත්නම් මෙතන උඩින් වැටේටින් ගාලා ඊගින් බලන්න ලොකු topics ගොඩක් කතා කරා. ඒත් එක්කම අපේ social media accounts ටික දැන්ම follow කරලා තියාගන්න. අපි Insta ඉන්නවා, TikTok ඉන්නවා, Facebook ඉන්නවා. Facebook තාම නැහැ නේ. ඉන්නවා Facebook ඉන්නවා, මේ YouTube ඉන්නවා. YouTube subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. social media platforms follow කරලා තියාගන්න. මොකද අපි shorts videos අපි ඒකේ දානවා. ඒත් එක්කම අපිට ඔයාලට විශේෂ නිවේදනයක් කරන්න තියෙනවා. ඒ තමයි අපි මේ වීඩියෝ සරහා ඔයාලට ඔයාගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරගන්න පුළුවන්. තමන්ගේ බ්‍රෑන්ඩ් එක ගහලා ඇතුලේ ලංකාව වටේ ලංකාවේ වෙන විවිධ ප්‍රදේශවලට ප්‍රොමෝට් කරගන්න පුළුවන්. ඒ විදිහේ ප්‍රොමෝට් කරගෙන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් මේ ස්ක්‍රීන් එකේ වැටෙන නම්බර් එකට කෝල් කරන්න අපිට ස්පොන්සර් කරන්න කැමති අයට. ඒත් එක්කම අපි යාලගේ බ්‍රෑන්ඩ් එක අපේ කන්ටෙන්ට් එකටත් එක්ක ගැලපෙන විදිහට හදලා අපි ඒක ප්‍රොමෝට් කරන්න ලෑස්ති. හැබැයි හොඳ දේවල් විතරයි. හොඳ සුපිරි ජෙනුයින් දේවල් තමයි අපි ඔයාලට හැමදාම කොහොමද රෙකමන්ඩ් කරන්නේ. අදට මෙච්චරයි. මම මෙච්චර වෙලා පොඩ්කාස්ට් එකේ ඉඳපු ගේනු කමංජි. මේ පැත්තේ ඉන්නවා රන්හිරු ගුරුගේ. මෙතන ඉන්නවා තිලත් මధుරංග. අපි මේ කොනේ ඉන්න අපේ සෝම යාළුවා චේනික ගුණවික්‍රම. ඉතින් පොඩ්කාස්ට් එක වල හැම සියලුම දෙනාට ස්තුතියි. අනිවාර්යෙන් අපේ අඩුපාඩු ටික කමෙන්ට්ස් කරන්න, social media platforms ටික follow කරලා තියාගන්න. අපි එනම් ඊළඟ පොඩ්කාස්ට් එකකින් සෙට් වෙමු. Peace.